හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. අදත් ඔයාලව ලස්සන ගමනක් එකතු කරගෙන යන්නයි මං හදන්නේ. අද අපි යන්නේ ගොඩක් අය ආස කරන කේමාර්ට් එකට. අපි දැන් කේමාර්ට් එක ඇතුළට ආවා. මුලින්ම මගේ ඇස් යන්නේ හෝම් ඩෙකෝස් වලට. මේ වගේ කලර්ස්, කෝසි ඩෙකරේෂන්ස් දැක්කම ගොඩාක් ආස හිතෙනවා. කේමාර්ට් එකේ සමහර ගොඩක් දවස්වලට සමහර අයිටම්ස් වලට විශේෂ ඩිස්කවුන්ට්ස් දානවා. ක්ලියරන්ස් දානවා. ඔරිජිනල් ප්‍රයිස් එකට වඩා ගොඩක් අඩු මිලකට හොඳ ප්‍රොඩක්ට්ස් හම්බෙන හින්දා shopping කරන අය ගොඩක් දෙනෙක් මුලින්ම බලන්නේ මේ ක්ලියරන්ස් අයිටම්ස් මොනවද කියලා. මේ බලන්නකෝ ඩොලර් 3ට ලස්සන පිඟන් සෙට්ස් තියෙනවා. මේකත් හරිම ලස්සනයි. මම නම් මේව බලන්න හරිම ආසයි. ඕස්ට්‍රේලියාවල ජීවත් වෙන ගොඩක් අයට කේමාර්ට් එක කියන්නේ everyday life එකේ කොටසක් වගේ. budget friendly prices වලට home decors, kitchen items, beauty products, clothes, storages, stationery ඒ වගේම තවත් ගොඩක් දේවල් මෙතනින් ගන්න පුළුවන්. අලුතෙන්ම ගෙයක් ඩෙකරේට් කරන කෙනෙක් වුණත්, gift එකක් හොයන කෙනෙක් වුණත්, නැත්තම් නිකන් ඉන්ස්පිරේෂන් එකක් ගන්න ගියත් කේමාර්ට් එකට ආවොත් හිස් අතින් යන්න අමාරුයි කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් මේ මගේ බර්ත්ඩේ මන්ත් එක නිසා මම ආස කරන දේවල් වලින් මගේ කිචන් එක පුරවා ගන්න තමයි මම අද කේමාර්ට් එකට ආවේ. ඉතින් ඔයාලත් බලන්නකෝ අපි මොනවද ගන්න කියලා. रास्ते वही हैं पर मंजिल नहीं है तेरी निगाहों में जन्नत छुपी है पहले कभी ना ये धड़कन रुकी थी तेरे बिना मेरी दुनिया अधूरी थी तू जो मिला तो सवेरे मिले पत्थर पे जैसे गुलाबी कनेर खिले हैं मेरा हर लम्हा तेरे नाम कर दिया इस दिल ने तुझ पे ही एतबार कर दिया ගර්ල්ස්ලට ඕන කරන බියුටි ප්‍රොඩක්ට්ස් හේරම මේකේ තියෙනවා. සමහර අයිටම්ස් ක්ලියරන්ස් දාලත් තියෙනවා. ඉතින් ඕනම දෙයක් ගන්න මේක හොඳම ෂොප් එකක්. से प्यार कर दिया खामोशियों में भी बातें होती हैं अब तो මං ආසයි කේමාර්ට් එකේ තියෙන හැම අයිටම් එකක්ම බලන්න. සමහර වෙලාවට ප්ලෑන් නොකරපු ඒත් ගොඩක් යූස්ෆුල් දේවල් හම්බෙනවා. බජට් එකත් බැලන්ස් කරගෙන හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් හොයාගන්න පුළුවන් එක තමයි කේමාර්ට් එකේ වටිනම දේ. तेरी ही खुशबू मैं जिधर भी जाऊं दिखे बस तू ही तू ज़मीं से आसमां तक बस एक ही दुआ है मेरा इश्क तेरे दर पे ही रुका අදට අපි shopping කරලා ඉවරයි. දැන් items ටිකත් අරගෙන අපි ගෙදර යන්න තමයි හදන්නේ. මම ගෙදර ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්කෝ මම මොනවද ගත්තේ කියලා. මේක තමයි පළවෙනි item එක. මේකට මම දැන් spices ඔක්කොම දාගෙන තියෙන්නේ. ඉතින් මම හරිම ආසාවෙන් හිටියේ මීට වඩා ටිකක් ලොකු එකක් ගන්න. හැබැයි මේක තමයි තිබ්බේ. ඒ නිසා ඉතින් මම මේක ගත්තා. මේකත් හරිම cute. මේකට මට $8ක් වගේ තමයි ගියේ.
මේ තියෙන අනිත් එක. මම හරිම ආසයි මේ වගේ චූටි මල් වස්සන්ට. මේකේ මල් නෑ. ඒ වුණාට මගේ කිචන් එකට හොඳට මැච් වෙයි කියලා මම හිතුවා. මේ වගේ චූටි අයිටම්ස් වලට මම ගොඩාක් ආසයි. ඉතින් කිචන් එකත් ලස්සන වෙනවනේ මේ වගේ දේවල් තියෙද්දි. ඉතින් මම මේකත් ගත්තා. මේකත් ක්ලියරන්ස් අයිටම් එකක්. ඊට පස්සේ මෙන්න මේ මග් එක ගත්තා. මේ මග් එකක් ගත්තා. මග්ස් ගොඩාක් තියෙනවා ලස්සන ඒවා. හැමිට ගන්න ඕන. ඊළඟට මම ගත්ත තවත් ආසම අයිටම් එකක් තමයි මේක. මේකේ බ්ලූබෙරිස් ෆෘට්ස් තියෙන එකක්. එතකොට ඒකත් එක්කම එන්නේ මෙන්න මේ ක්‍රොසන්ට් තියෙන ප්ලේට් එකක්. ඒ දෙකටත් මම හරිම ආසයි. ඊට පස්සේ ගත්තා ප්ලේට්ස් ටිකක්. ඒ වගේම ඒකටම ඒ වර්ගෙම කෝප දෙකක් ගත්තා. මේ ටිකත් මට ලස්සනයි කියලා හිතෙන හරිම චමන් කලර් එකක්නේ. ඊට පස්සේ ට්‍රේ එකත් එක්ක තියෙන මේ ග්ලාස් ටික. ඊට පස්සේ හස්බන්ඩ්ටයි මටයි ජූස් බොන්න මෙන්න මේ ග්ලාස් දෙක ගත්තා. ඒකටත් මම හරිම ආසයි. මේක නම් $1 එකක් වගේ තමයි උනේ. මේ කැන්ඩල් එක මාරම සුවඳයි. තව කැන්ඩල්ස් ගොඩාක් තිබ්බා. හරිම ආසයි යන්නේ. මේක නම් මේ පෙන් හෝල්ඩ් එකක්. ඒ වුණාට ඒකට මං මල් වාස් එකක් ගත්තා. මල් ටිකක් දැම්මමත් ඒක ලස්සනයි. ඊට පස්සේ මම පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. hair bands, hair clips, cutex, lipstick, comb වගේ දේවල් ටිකක්. ආයේ face mask ටිකක් ගත්තා. ඒ වගේ දේවල්. මෙතන cutex එක. ඒකත් හරිම ලස්සන කලර් එකක්. ඒකත් $2 වගේ තමයි උනේ. ඉතින් මගේ බර්ත්ඩේ එකට මගෙන් දෙන gift එක තමයි මේ. මං හරිම ආසාවෙන් මේවා ගත්තේ. අපේ ජීවිතේට මේ වගේ චූටි දේවල් තමයි ගොඩාක් ලොකු සතුටක් දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ලස්සන කිචන් එක. ඔයාලා මෙතනින් කැමතිම අයිටම් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ සතිය හම්බෙනකම් පරිස්සමින් ඉන්න. Bye.